Hi guys, welcome to new video. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විදේශ රටක ජීවත් වෙන ගොඩාක් මහන්සි වෙලා සල්ලි උපයන අපේ විදේශ රටක ජීවත් වෙන ඔයාලා වෙනුවෙන්. ඉතින් ඔයාලා විදේශ රටකට ගිහිල්ලා ඔයාලා උපයන මුදල ඔයාලා බැංකුවක ඩිපොසිට් කරලා ඒක ඉතිරියක් විදියට කරනවට වඩා මම රෙකමන්ඩ් කරනවා ඔයාගේ ආදායමට සරිලන ඉඩමක් මිලදී ගන්න. මොකද ඔයාට පුළුවන් පර්චේස් එක ලක්ෂයක් වෙන ඉඩමක් මිලදී ගන්න වෙන්න පුළුවන්. ඒ වගේම ලක්ෂ 20ක් වෙන ඉඩමක් මිලදී ගන්න වෙන්න පුළුවන්. ලංකාව ඇතුලේ විවිධ මිල ගණන් වල ඉඩම් අපිට හම්බ වෙනවා. ඉතින් ඔයා හිතන්නේ ඒක බැංකුවක ඩිපොසිට් කරලා ඔයා ඒක මාස 3කින් ආයෙ විත්ඩ්‍රෝ කරනකොට ඔයාට එන පොලියට වඩා ඔයා ඉඩමක් මිලදී අරගෙන ඉඩම මාස 3කට පස්සේ විකුණනකොට ඔයාට රෙකමන්ඩ් කරලා ඔයා කැමති ගානකට ඔයාට විකුණන්න පුළුවන් ඒ ඉඩමේ වටිනකමත් එක්ක. ඉතින් ඒ වගේම තමයි අපිට තියෙනවා සිහින නිවසක්. ඒ සිහින නිවස කලබලේ ආරම්භ කරන්න යන්න එපා. මොකද හිතන්න හදිසි අවස්ථාවකට හදිසි හේතුවකට ඔයාට නැවත ලංකාවට එන්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට ඒ ඉඩම විකුණලා කවදාවත් සල්ලි කරන්න බෑ. මොකද කවුද කැමති වෙන්නේ බාගෙට හදපු ඉඩමක්, ගෙදරක් තියෙන ඉඩමක් සල්ලි වලට අරගෙන ඒක කන්ටිනියු කරන්න. ඊට පස්සේ කවුද කැමති වෙන කෙනෙක්ගේ අදහසකට පටන් ගත්තු ඉඩමක් තමන්ගේ විදියට හදාගෙන යන්න. ඉතින් ඒකට කවුරුත් කැමති නැහැ. ඉතින් ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලා මුලින් ඔයාලා ගෙවීමේ ක්‍රමයට හෝ කිසියම් ඔයාලගේ තියෙන ඉතිරියත් එක්ක හෝ ඔයාලා ඉඩමක් මිලදී අරගෙන ඊට පස්සේ තමන්ගේ ඊළඟ ආයෝජන ව්‍යාපෘති වලට මූව් වෙන්න. හිතන්න ඔන්න මොකක්ම හරි හේතුවක් නිසා හදිසි අවස්ථාවකට ඔයාට ආයි ලංකාවට එන්න වෙනවා. අර බාගෙට හදපු ඉඩම විකුණනවට වඩා ඔයා ළඟ තියෙන ඔයාගේ ලස්සන නිදහස් ඉඩම ඔයාට ඉක්මනට විකුණලා ඒක සල්ලි කරගන්න පුළුවන්. එතකොට ඒක ඔයාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා දෙයක් පටන් අරගෙන ඒක මැදින් නවත්තලා ආයේ එන වෙලාවේ ඔයාට කවදාවත් ඒක ඔයාට අවශ්‍ය වෙලාවට මුදල් කරගන්න විකුණන්න හම්බෙන්නේ නැහැ. ඒකට හොඳ ගැනුම් කරුවෙක් ඔයාට හම්බෙන්නේ නැහැ, මුණ ගැහෙන්නේ නැහැ. එතකොට අපිට එයාලා කිව්වොත් මෙහෙමයි මෙතන ගෙදරක් තියෙනවා අපි මේකට කැමති නැහැ කියලා අපිට අපේ මිල ගණන් පවා වෙනස් කරන්න වෙනවා. ඉතින් ඔයා ඉඩමක් අරගෙන ඒ ඉඩමට ආයෝජනය කරලා ඒ ඉඩමේ ගෙවීම් කටයුතු ඒ ඉඩම සම්පූර්ණ තමන්ගේ අයිතිය ගැන ඔයා ඒක ලීස් එකක් දාලා ගත්තොත් ඒ ලීස් එක සම්පූර්ණ ඉවරුණු දවසට ඔයාට ලක්ෂ ගානක ආයෝජනයක් ලක්ෂ ගානක් වටින ඉඩමක් ඔයා සතුව තියෙනවා. ඉතින් ඒ ඉඩම ඔයා ගත්තේ කවදද? එදාට වඩා වැඩි ගානකට ඔයාට තව අවුරුද්දකින් විකුණන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මේ ගැන. විදේශ රටක ඉන්න ඔයා ඉඩමකට ආයෝජනය කරොත් කොහොමද ඔයාට ඒක වාසිදායක වෙන්නේ? කොහොමද ඔයාට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ? ඉතින් අපි සිලෝන් බ්‍රෝකර් ෆලෝ කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න.